අපි යනවා නුවර. අපි යන්නේ කවුද? අපේ ගෙදර කට්ටියනේ. ගෙදර අයත් එක්ක අපි සප්පාල මුක්ති වෙන්නේ. Hi කොහමද? welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා නුවර. ගෙදර කට්ටියත් එක්ක තමයි අපි යන්නේ. එහෙනම් අපි බලමු දවස මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි ගියා පන්සලකට. ඒ වුණාට අපි ඇතුළට ගියේ නෑ. මොකද හොයගෙම වැස්සා. අපිට යන්න බැරි වුණා. බලන්නකො ලස්සන අලියෙකුත් ඉඳලා මෙතන. ඊට පස්සේ අපි ආවා දළදා මාලිගාවට. ඇත්තටම මම vlog එකක් කරන්න හිතාගෙන ගිය ගමන නෙමෙයි. මේක ඒක නිසා මේකේ ගොඩක් දේවල් නැහැ. මම ඉතින් වීඩියෝ කරන්න ගියේ නැහැ. පන්සල් වලට ගොඩක් ගියේ. ඉතින් අපි දළදා මාලිගාවත් ඇඳලා එතනින් පිටත් වුණා. මම බොම්බයි මොටයිත් අරගෙන කෑවා. අපි ඊළඟට ආවත් තැන තමයි හන්තානේ සඳගිරි මහා සෑය බලන්න. හරිම ලස්සන තැනක්. මේ පරිසරයත් හරිම ලස්සනයි. එතන පාර view එකත් හරිම ලස්සනයි. ඔයාලට ඉතින් පේනවනේ මෙතන තියෙන ලස්සන මාර විදිහට ලස්සනයි මෙතන. මේ තමයි පන්සලට යන තියෙන පාර. Hi. ඔන්න ඉතින් අපි ආවා මේ තමයි සඳගිරි මහා සෑය හන්තාන. හරිම ලස්සන තැනක්. ඒ වගේම තාම පන්සලේ වැඩ කටයුතු කරගෙන යන ගමන් තියෙන්නේ. පන්සලේ ගොඩක් වැඩ කරනවා තාම. අපි යන දවසෙත් ඉන්දියා ගොඩක් අය වැඩ කරන්න. ඉතින් තාම හදන ගමන් තමයි තියෙන්නේ පන්සල නම්. ඊට පස්සේ ඉතින් අපි Nescafe එකක් බොන්න පල්ලෙහාට ආවා. මේ කඩෙන් තමයි අපි ඉව්වේ. මම ඒක වීඩියෝ කරලා නැහැ. අපි දවල්ට කෑවා, උදේට කෑවා. මම කිසිම දෙයක් වීඩියෝ කරගෙන නැහැ. හරිම සතුටුයි. ඊට පස්සේ අපි යන්න තැන බලමු කොහෙද කියලා. මං ආසම තැනක් නුවර ආවම යන්න ආසම තැනක් තමයි නෙල්ලිගල පන්සල. කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. මාර විදියට ලස්සන තැනක්. අපි ආවේ නෙල්ලිගල පන්සලට. හරිම ලස්සනයි. මං පුදුම විදියට ආසයි නෙල්ලිගල පන්සලට. කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි. ඉතින් අපි මල් පහන් එහෙමත් පූජා කරා. බලන්නක හරිම ලස්සනයි නේද? ඉතින් ඕගොල්ලෝ ගිහිලා නැත්නම් අනිවාර්යෙන් යන්න. ගිහිලා බලන්න හරිම ලස්සනයි. පන්සල හරිම නිස්කලංකයි. මාර විදියට වටපිටා වුණත් හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ ගිහින් නැත්නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ගිහිලා තියන අය යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟට ආවේ පිළිමතලාව පන්සල බලන්න. අපි බලමු මෙහෙත් ලස්සන තැන් තියෙනවා ගොඩක්. ඉතින් අපි යන්න පටන් ගත්තා. ඉතින් බලමු ලස්සන තැන් ගොඩක් තියෙනවා. මම ඉතින් මෙහෙනම් ටිකක් වීඩියෝ කරගත්තා. අපි බලමු ගිහිල්ලා ඒ ලස්සන තැන්. දැන් නම් ඉතින් චුට්ටක් කට්ටියට මහන්සි. මොකද අර උඩට වඩිපෙළ වලින් නැගලා යන්න තියෙන නිසා. මේක හරිම ලස්සන තැනක්. මේ අර කැලෑවක් ඇතුලේ තියෙන්නේ බුදු පිළිම එහෙම හරිම ලස්සනයි. ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. හරිම ලස්සන තැනක්. දැන් නම් අපිට මහන්සි. තව ඉතින් නගින්න තියෙනවා. මම මෙහෙ ඇවිත් තියෙනවා දෙපාරක් විතර. මේ තුන්වෙනි පාර වගේ. බලන්නකෝ ස්වාභාවික ලස්සන මාර විදියට ලස්සනයි. ගස් වැල් තියෙනවා. ලස්සනට ඉතින් මෙහෙම කැලෑවක් ඇතුළේ බුදු පිළිම එහෙම තියෙනවා. ඉතින් උඩ එහෙම යද්දී හරි අමුතු වයිබ් එකක් නේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙන එහෙම වයිබ් එක හරිම ලස්සනයි.
අපි ඉතින් පන්සලේ ලස්සන තැන් බැලුවා. ඊට පස්සේ අපි පන්සලෙන් පිටත් වුණා. ඊට පස්සේ අපි කොහෙවත් යන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ ගෙදර. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි Nescafe එකකුත් පීලා ඊට පස්සේ පොඩක් සින්දුව මේවා කියලා ඊට පස්සේ අපි ගියා ගෙදර. එහෙනම් ඉතින් vlog එක ඉවරයි. එහෙනම් ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. මාමා ඥානෙ subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. ලස්සට වීඩියෝ මම ඉස්සරහට ගේනවා තවත්. එහෙනම් bye bye.